තියෙන්නේ මෙතන බිස්නස් කරන්න එකයි මගේ ළමයින්ට එක්ක පවුලත් එක්ක සාමාන්‍ය මම ජීවත් වෙන එකයි. ඒකට ඒකට වෙනදාම කරන ඔයා ගන්න එක තමයි මගේ සතුට වෙන මොකවත් නෑ. අපි අරග. දැන් සතුට කියන්නේ මොකක්ද අංකල්ට? සතුට කියන්නේ තමාගේ හදවතින් නැගෙන හොඳම පිරිසිදු සිනහව තමයි ඒක තමයි සතුට. ඊට වඩා සතුටක් නෑ. කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි පිරිසිදු සිනහව. ඒ තරම් උතුම් තෑග්ගක් මේ ලෝකේ නැහැ. එතන තමයි ලොකුම සතුට. අනිත් එක තමයි තමා මේ තබන පියවරක් පාසා කිසිම සත්‍යයකට හිංසාවක් පීඩාවක් නැතුව ජීවත් වෙනවා. දැන් මං හිතනවා ඕගොල්ලෝගේ ඇරෙන්නේ නැති. ඔව්. අනිවාර්යයෙන්. හිතෙක්කල් අන්ධ වෙලා හිටියේ. දැන් කිසිතේ ඇරෙන්නේ. ඔව්. එහෙනම් මේ ජීවිත ගමන යනකොට මේ සංසාර ගමන යනකොට පුරා කෝවිත පීඩාවක් දුක කරදරයක් මේ ඇස් දෙක කන් දෙක නහය දිවකට ශරීරයේ තියෙන ලෝක සත්‍යය වෙන්නේ. ඒ ඇයට උපකාරයක් වෙනවා. අන්න ඒක තමයි සතුට කියන්නේ. ඒකට ඔය සිනහව ලක්ෂණ තමයි. හරියම සතුටින් කෙනෙකුට දෙන එක තෝර බල දෙන්නේ. ඒකයි බඩකට පිරෙන්නේ හිත සතුට වෙන්නේ ඒකට දෙන්න දෙන්නේ. ඒකට මම ඒක තමයි. අද නින්දට ගියා නේද? තාම නින්දට ගියේ නෑනේ. නෑ. අන්නේ නින්දයි කල්පනාවයි පටල ගන්න නැතුව ඒ සුන්දරතම අත පහක් වීරමක් ඇති කායම ස්ථානමක් ඇති එතනට කියලා භාවනාවක් වගේ ගවේෂණය කරන මම කවුද? මම හොරෙද්ද වේබද්දද සල්ලාලෙද්ද කුඩු ඊරෙන් ඉඳද පහකින් ඉඳද එතනදී සතුට නැති වෙන වේදනාව ඇති වෙන මම මේ කරපු දේ දැක්කන සමාජයෙන් ජීවනීතියෙන් රාජනීතියෙන් මට දඬුවම් කරන මගේ අම්මා තාත්තා දුකටපත් වෙන යාළුවෙක් අද මම එයාට මේ දුක දුන්නේ මම මේ කරපු වැරද්ද හින්දා. මේ වැරද්ද අදින් පස්සේ මට සිදු වෙන්නේ නැහැ කියලා වල් පැලෑටි උදුරා හොඳ පැලෑටි රෝපණය කරනකොට මේ රූස්ස ගස් ඇදලා මේ සමාජයේ මේ විශ්වයේ උඩටම යන්න පුළුවන්කම තියෙන මේ කෙනෙක්. අද ඉඳලා කවදා ජීවිතේ විසන්දේ දන්නේ ඒ තාක් ඔය භාවනාව කරලා. ඉන්දයි කල්පනා පටල ගන්න නැතුව. එදාට මගේ 79 වයස වෙනකොට මේ වගේ බිල්ඩින් ගන්න පුළුවන්කම දැනුම අවබෝධ විශ්ව මාතාව දෙනවා. යන්න මාර්ගයේ පෙන්වන මේ මාර්ගය අර නොමග යන මාර්ගයෙන් ඈත් කරලා හොඳ මාර්ගය විවර කරලා දෙනවා. ඒකට තමයි සතුට කියන්නේ. ඔව් ස්තුතියි අංකල්.